කෙනෙක්ම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මං හිතනවා. අද 2026 වර්ෂයේ මැයි මාස 10 වෙනිදා. ඉතින් ඔයාලා දන්නවා 2026 වර්ෂයේ අගෝස්තු මාසේ 10 වෙනිදා වෙනකොට ඔයාලා ඉන්නේ එක්සෑම් හෝල් එකක. ඉතින් දැන් ඔයාලා මොකද කරන්නේ? තව මාස 3ක් වගේ කෙටි කාලයක් තමයි ඔයාලට පාඩම් කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකොට පාඩම් කරලා ඉවරද? නැත්නම් පාඩම් කරන්න පටන් ගත්තේ නැද්ද? පාඩම් කරන්න ඕනි කියලා දැන කිසිම මූඩ් එකක් නැතුව ඉන්නවද? ඉතින් එන්න අපි අද කතා කරමු. ඉතින් දැන් ඔයාගේ මනස දන්නවා ඔයාට පාඩම් කරන්න තියෙන්නේ තව කෙටි කාලයයි කියලා. ඉතින් ඔයාට එක විදිහේ ප්‍රශ්න ඔයාගේ ඔළුවට ගලාගෙන එන්න පුළුවන්. අනේ මට තව ටික කාලයයි පාඩම් කරන්න තියෙන්නේ. මේ විෂයන් ඔක්කොම මම කොහොමද පාඩම් කරලා ඉවර කරන්නේ? මට මේ පාර එක්සෑම් එක ස්කිප් කරන්න වෙයිද? අනේ අම්මගේ තාත්තගේ හීන මට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද? මම පාඩම් කරන කිසිම දෙයක් මට මතක හිටින්නේ නෑනේ. ටයිම් ටේබල් එකකට වැඩ කරන්න කියලා පටන් ගත්තා. ඒක පටන් ගන්නවා විතරයි. කවදාවත් ඒක සම්පූර්ණ කරන්නේ නෑ. මම කොහොමද මේ එක්සෑම් එක ගොඩ යන්නේ? ඉතින් ඔයාට මේ වෙනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුළුවන්. මීට අමතරව ඔයාට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට තියෙන්නේ ඉතාමත් කෙටි කාලයක් නිසා ඔයාලා ඉතාමත්ම බය වෙලා ඇත්තේ විෂය නිර්දේශයට. ඉතින් ඔයාලගේ සබ්ජෙක්ට් වලට අදාළ විෂය නිර්දේශය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඔයාලා ලබා ගන්න. ඉතින් මේ වෙනකොටත් ඔයාලා ඒ අවබෝධය ලබාගෙනයි ඇත්තේ. ඉතින් ඒ විෂය නිර්දේශයට තියෙන බය මුලින්ම නැති කරගෙන අපි අනිවාර්යෙන්ම පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. මෙච්චර කාලයක් ඔයා පාඩම් නොකළ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පාඩම් කරලා එක්සෑම් එක ගොඩ යන්න මේ කෙටි කාලය හොඳටම ප්‍රමාණවත්. දැන්මම මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගන්න. ඔයා අද මහන්සි වුණොත් හෙට ඔයාගේ සතුට අනිවාර්යෙන්ම ලැබෙනවා. එක්සෑම් එක වෙනුවෙන් මේ දවස් කිහිපය මහන්සි වෙන්න. එක්සෑම් එකටම මේ දවස් කිහිපය වෙන් කරන්න. ඊට පස්සේ ඔයාට ලැබෙන නිදහස සතුට ගැන ඇස් දෙක පියාගෙන විනාඩි කිහිපයක් හිතන්න. එතකොට ඔයාට පාඩම් කරන්න ඒකම මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් මම දැන් වීඩියෝ එක නවත්තනවා. යන්න. දැන්මම ගිහිල්ලා පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් ස්ටඩි විත් ඉඳු එක ආදරයෙන් රැඳී සිටපු ඔයාට ගොඩාක් ස්තුතියි කියලා මම මතක් කරනවා.